ඔයා විදිහටම සමාජයේ පෙනී සිටින කෙනෙක්ද නැත්නම් ෆේක් විදිහට ඉන්න කෙනෙක්ද? මම විදිහටම සමාජයේ පෙනී සිටින කෙනෙක්. මම බොරුවට කියන්නේ මට අරක පුළුවන් මේක පුළුවන් මට මේවා තියෙනවා අරවා තියෙනවා. එහෙම කියලා මම රඟන්නේ. මට බැරි දේ මං කෙලින්ම බෑ කියලා කියනවා. මට පුළුවන් දේ මං පුළුවන් කියනවා. තියෙන දේ තියෙනවා කියනවා නැති දේ නැහැ කියනවා. මම නම් එහෙමයි. මම සමහර ගොඩාක් අය සෝෂල් මීඩියා වල කරන්නේ හරිම බොරුවක්නේ. දැන් තමන්ට වාහනයක් නැහැ උන රෙන්ට් එකට අරන් මේක නිකන් මගේ වගේ ලොකුවට පෙන්නනවා. ඒ වගේ තමයි පැකින් කඩලා එක එක ප්‍රොමෝට් කරන්න බඩු තියෙන්නේ. ඒව නිකන් ලොකුවට ඕපන් කරනවා මේ මගේ හබී අරන් දුන්නේ, බබී ගෙනන් දුන්නේ. ඔහොම කිකි. මොන බොරුවක්ද කරන්නේ නේද? ඇත්තටම හබී අරන් දුන්න දෙයක් නම් පෙන්වන්න කමන්නේ ඒක අපිට සතුටනේ හබීනේ අරන් දුන්නේ. කම්බොරුවට මේ හබී කෙනෙක් ගෙනත් දුන්නා මේ කියාර මේ ප්‍රොමෝට් කරන්න දෙන බඩු පෙන්නනවා. ඉතින් ඇයි එහෙම බොරු කරන්නේ? Taman දන්නවනේ Taman කරන්නේ මවාපෑමක් ෂෝ ඔෆ් එකක් කියලා. මම නම් ආස නැහැ වගේ දේවල් වලට. ඇත්තටම දැන් මේ වීඩියෝ එකේ මාව බලනකොට මට මාරම කැතයි. මට හිතෙනවා මම මෙච්චරම කැතද කියලා. ඉතින් හැබැයි එහෙමයි කියලා මම ෆිල්ටර් එකක්වත් යූස් කරන්න ආස නැහැ. මොකද ෆිල්ටර් එකක් යූස් කරපුවම ඕන තරම් ලස්සනට ගන්න පුළුවන් මේකප් කරලා ලස්සනට ගන්න පුළුවන්. දැන් මම මේකේ එහෙම ෆිල්ටර් යූස් කරලා ලස්සනට හිටියා කියමු. හැබැයි ඇත්තටම ඔයාලා මාව පාරිත් දැක්කම අයියෝ ඔයාද මේ කියලා මට ඉතින් පොළ පලාගෙන යන්න හිතෙනවනේ. ඉතින් ඊට මීට වැඩිය හොඳයි කැත හෝ ලස්සන මට කොන්ෆිඩන්ස් තියෙනවා. මම ඉස්සරහට එනවා. ඒක නේද වෙන්න ඕනේ. නිකන් බොරුවට නිකන් රඟන්න ඕනේ මෙතන ඇවිල්ලා. තියෙන දේ තියනවා නැති දේ නෑ කියලා කියන්න හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. මට නම් එහෙමයි දැන්. සමහරව ඉංග්‍රීසි දන්නා කියලා මහා ලොකුවට රඟනවා. මේ කතා කරන්නේ වැරදියට. නැත්නම් ඉතින් පුළුවන් කියලා රඟනවා දැන්. මම නම් කියන්නේ මට ඉංග්‍රීසි පුළුවන් කියලා. මට ඉංග්‍රීසි තාන්නේ මට සිංහලත් හරියට බෑ. ඇත්තටම මට ග්‍රෑමර් ස්පෙලිං බෑ. හරියට වරද්දනවා. එහෙම කියලා මට ඉතින් ඒක ඉගෙන ගන්න උවමනාවකුත් නෑ. මම හරි කම්මැලි. ඉගෙන ගන්න වැඩවලට. ඉතින් හැබැයි මට ලැජ්ජාවකුත් නැහැ මේ මට ඒව බෑ කියලා කියන්න. මොකද මට බැරි දෙන්නේ. මට පුළුවන් දේ මම පුළුවන් කියනවා. බැරි දේ බෑ කියනවා. ඉතින් අන්න ඒ විදිහට අපි අපේ කොන්ෆිඩන්ස් එක හදා ගන්න ඕන. නිකන් බොරුවට රඟන්න නෙවෙයි. අපි විදිහට පෙනී සිටින්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම සමාජයක අපි විදිහට හොඳට අපේ කොන්ෆිඩන්ස් එක තියාගෙන හොඳට ඒ සමාජයට ෆේස් කරන්න පුළුවන්. අර නිකන් අර පෙනිලා කැපෙන්න ඕනේ නැහැ. එතකොට ඒ කට්ටියක් දන්නවා මෙයා මේ විදිහේ කෙනෙක් මෙහෙමයි කියලා. අන්නේ කොන්ෆිඩන්ස් එක හදාගන්න. බැරි දේ බෑ කියන්න. පුළුවන් දේ පුළුවන් කියන්න. තියෙන දේ තියෙනවා කියන්න නැති දේ නෑ කියන්න. ඉතල බොරුවට රඟන්න යන්න එපා. අන්නේ කොන්ෆිඩන්ස් එක හොඳට හදාගන්න. මට නම් ඒ කොන්ෆිඩන්ස් එක ඇත්තටම හොඳට තියෙනවා. මට මේකප් එකක් නැතුව ලිප්ස්ටික් එකක් නැතුව ඕනම තරුපහේ හෝටලයකට යන්න පුළුවන්. මං කියන්නේ ඒකෙන් මේ මේකප් කරන එක නරකයි ඒ වැඩ එහෙම කියලා. මට ඒක ඕනේ නැහැ. මට ඒක බොරුවට කාටවත් පෙන්වන්න මං එහෙම කියලා ඕනෙත් නැහැ. මට ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. අන්න ඒකයි ඒ කොන්ෆිඩන්ස් එක හදාගන්න ඔයාට. ඔයා විදියට පෙනී සිටින්න. එතකොට ඔයාට හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. නිකන් කාගවත් කොපියක් වෙන්නේ නැතුව තමන් විදියට. ඒක හොඳයි නේද නිකන් ෆේක් වෙන්නේ නැතුව රියල් වෙන එක.